අයිබෝන් එක එක සත්තු සෙල්ලම් කරන විදිය මීට කලින් වා ඕන හැටියේ දැකලා තිබුණත් දැකලා නෑ නේද මීට කලින් ඉබ්බෝ සෙල්ලම් කරන විදිය. කියන්න බලන්න මේ අශ්වයා ඔයාගේ දිහාවටද එන්නේ නැත්නම් ඔයාගෙන් පිටතටද යන්නේ කියලා. දාගෙන යන්නකෝ කමෙන්ට් එකක් ඔයාගේ පැත්තට මූණ දාගෙන කියලා ඔයා හිතනවා නම් ඔව් කියලාත් ඔයාගේ පැත්තට පස්ස හරවගෙන නම් ඉන්නේ නෑ කියලාත්. පිටතින් පේන්නේ කිසිම විශේෂයක් නැති සාමාන්‍ය වතුර බෝතලයක් වගේ. ඒ වුණාට කොහොමද මෙයාගේ අයිඩියා එක ඇතුලේ මොනවා හරි හංගගෙන යන්න පුළුවන් විදියට හදලා තියෙන? අම්මෝ කොහමද ඒක? බැලුන් වලින් සපත්තු දෙකක්. මරුනේ. අහිංසක වුණත් කෑම කවද්දි ළඟට යද්දී හරිම පරිස්සමින් යන්න ඕනි සතෙක් තමයි මේ. දැකලා තියෙනවද ඔයා මෙච්චරම ලොකු ඉත්තෑවෝ මීට කලින්? අද දවසේ ඉන්ටර්නෙට් එකේ මම දැකපු ලස්සනම සීන් එක තමයි මේක. බලමු මේ කමිසෙට බොත්තම් අල්ලන විදිය වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙනම. මොන විදිහේ ඩ්‍රෝන් එකක්ද යාළු මේ? ක්ලීනින් වලට හදපු එකක්ද? පීසා එකක්, කේක් එකක්, අයිස්ක්‍රීම් එකක්. ඔය තුනෙන් මොකද්ද මෙතන ඇත්තේ වා කියන්නේ? ගෙස් කරන්න බලන්න. මේ මිනිස්සයා try කරන්නේ පූසාව බේරගන්න. හැබැයි පූසා ඉන්නේ වෙනමම අයිඩියා එකක. කොට්ටෝරුවෙක් සමහර වෙලාවට ගහක බෙනයක් හදන්න තමන්ගේ හොටෙන් කොටනවලු එක දවසකට දසදහස් වතාවක් විතර. හිතන්න අපේ ඔළුව 3-4 වතාවක් කොහේ හරි වැද්දෙව්වොත් අපිට මොනතරම් හානියක් සිද්ධ වෙයිද කියලා, අපේ මොළයට මොනතරම් හානියක් සිද්ධ වෙයිද කියලා. මෙච්චර කොටලත් කොට්ටෝරුවෙකුගේ මොළයට හානි නොවෙන්නේ එයාගේ දිග දිව එයාගේ මොළේ වටේ ඇතිලා තියෙන නිසා කියනවනේ. මේ ඔයාලටත් පේන විදියට. තමන්ට නෙමෙයි ට්‍රැෆික් වල හිර වෙලා ඉද්දී තමන්ගේ පිටිපස්සෙන් ඉන්න වාහනවල ඩ්‍රයිවර්ස්ලාගේ ස්ට්‍රෙස් එක රිලීස් කරන්නද මන්දා මෙන්න මේ වගේ ගැජට් හදලා තියෙන්නේ. මේක මේ දවස්වල ලෝකෙ වටේ සෑහෙන්න ෂෙයා වෙන වීඩියෝ එකක්. මෙතනදී අපිට ප්‍රතිඵලය පේන්නම තිබුණත් ගොඩක් වෙලාවට අපි කරන හොඳ දේවල් වලට රිටර්න් එක මේ ආත්මෙදිම අපිට ලැබෙනවා පියවිය හැට පෙනුනේ නැතත්. මේවා විනෝදාස්වාදයේ සඳහා විතරයි. අත්හදා බලන්න හැම නෙමෙයි. කොහොමද මේ දැල් දැමිල්ල? දැකලා තියෙනවද මේ විදිහට දැල් දානවා මීට කලින්? මේන්න බලන්න චයින හයි ස්කූල් එකක ලන්ච් එක පිළිගන්වන විදිය. නොමිලේ නෙමෙයි. ඉතින් මේවට මෙයාලගේ දෙමව්පියෝ ගෙවීමක් කරනවා. හැබැයි ඉතින් මාරම පිළිවෙලයිනේ. දැකපු ගමන් එක පාරටම හිතා ගන්න බෑ මෙතන තියෙන මේ ඔක්කොම මේ බයික් එකට පටවගෙන යන්න පුළුවන් කියලා. බැරි නෑ ඇත්තටම පුළුවන්. හැබැයි ඉතින් එතකන් අපේ channel එකත් subscribe කරලා notification උත් on කරගන්න. වත් තවමත් එහෙම නොකරපු කෙනෙක් නම්. අපේ රටේ පන් වලින් පැදුරු වෙනව නේද? තව නොයෙකුත් දේවල් හදනවනේ. ඉතින් මේ රෂ් කියන්නෙත් අන්න ඒ පන්වලටම සමාන පන්වලින් කරන වැඩ ටිකම කරන විවිධ රටවල වවන ශාකයක්. මෙච්චර ලස්සන කෝච්චියක්. ඔයත් ඔන්ලයින් මුදල් උපයන්න කැමති කෙනෙක් නම්, රිස්කියක් දරන්න කැමති ඔන්ලයින් බෙටින් වලට කැමති කෙනෙක් නම් ඔයාට සෙට් වෙනම තැන තමයි 1xbet කියලා කියන්නේ. ඔයා ඩිපොසිට් කරන මුදලට රුපියල් 70000ක් දක්වා බෝනස් මුදලක් ලබා ගන්න පුළුවන් මේ ඔයාලා දකින ප්‍රොමෝ කෝඩ් එක යූස් කළොත්. කැමති අයට මෙන්න මේ QR කෝඩ් එක ස්කෑන් කරලා වැඩේට සෙට් වෙන්න පුළුවන්. පෙකණි වැල කපලා තියෙන්නෙත් බයිසිකලයක් උඩද මන්ද? ලිමිටඩ් එඩිෂන් එකක්.
72යි ලෝකෙටම තියෙන්නේ. මිල ඩොලර් 3,80,000යිලු 300න් වැඩි කරලා බලන්න රුපියල් වලින් කීයක් එනවද කියලා. මේ පර්ෆියුම් වෙන්ඩින් මැෂින් එකක්. හරක් පැටියෙක් වුණත් මෙයා අනේ එහෙම කියන්නත් හිතෙන්නේ නැති හරක් පැටියෙක් කියලාත් හිතෙන්නේ නැති අමුතුම ලස්සනක් නෙමෙයාට තියෙන්නේ. බොරුද මම කියන්නේ? කන්ද මුදුනට පට්ටම බර කේබල් කරේ අරගෙන යන චීනකම්කරුව පිරිසක් තමයි දැන් ඔයාලා මේ දකින්නේ. මේ වැඩේට නම් මං එච්චර මනාප නෑ ආයුබෝවන්ඩ. සිය ගානක කැස්බෑ පැටවුන්ට තමයි මේ මෝස්තර දාලා තියෙන්නේ. ලස්සන උනත් ඉතින් මේක සත්ව හිංසාවක්නේ. සත්ව හිංසා ගැන කියනකොට මතක් වුණේ. දැක්කම හිනාත් යනවා. මිනිස්සුන්ටත් එන අයිඩියා. මම දැකලා තියෙන ලස්සනම නෙළුම් විශේෂය තමයි මේ. මේක වර් රෙකෝඩ් එකක්. චීනයේ චොන්චින් වල තමයි මේ ෂෝ එක කරලා තියෙන්නේ. මේකට පාවිච්චි කරලා තියෙනවලු මිත්‍රවරුනි ඩ්‍රෝන්ස් 11787ක්. 100%ක්ම කියන්න නම් බෑ. හැබැයි ඉතින් මේ වීඩියෝ එක බලන අයගෙන් ගොඩක් දෙනෙක් මෙන්න මේ විදිහේ මැෂින් එකක් නම් දැකලා නැතුව ඇති. මිත්‍රවරුනි හිම වලින් ගස් ආරක්ෂා කරන්නම නිෂ්පාදනය කෙරුණු ෆ්‍රොස්ට් ප්‍රොටෙක්ෂන් හීටර් එකක් තමයි මේ. සාමාන්‍යයෙන් අශ්වය නිදාගන්නේ හිටගෙන. හැබැයි දවසකට කෙටි කාලයක් හරි යාලා මේ විදිහට බිම වැතිරිලා ගැඹුරු නිින්දක් ලබා ගන්නවා. හැබැයි ඒ වටේ පිටේ ආරක්ෂිත බවක් එයාලට දැනුනොතින් විතරයිලු. මොකද තමන්ගේ ජීවිතය ගැන අනවශ්‍ය අවධානමක් ගන්න මෙයාලා අකමැති නිසා. හරි ලස්සන තම්පලා විශේෂයක් තමයි මේ. නෙලන විදිහ තමයි මරු. ඔයාට ආස හිතුනේ නැද්ද මහා පරිමාණයෙන් දහස් ගණන් වලින් බිත්තර නිෂ්පාදනය කරන ෆාම් වල බිත්තර අසුරන්න පාවිච්චි කරන මෙන්න මේ විදිහේ ගැජට් එකක් යූස් කරලා බලන්න. Instagram එකෙන් මට මේ වීඩියෝ එක සෙට් උනේ. රෙදි වල රැලි හදන ගැජට් එකක් නේද මේ? එක එක වර්ගවල එක එක හැඩවල එක එක ප්‍රමාණවල අලිපේර දැකලා ඇතිනේ ඔයාලා මීට කලින්. හැබැයි මේ විදිහේ අලිපේර දැකලා තියෙනවද? වම්බටු ෂේප් එකේ. ඔයාටත් හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ වගේ රේන්බෝ ස්ප්‍රින්ග් ටෝයි එකක් පරිබෙලක් ළඟට ගිහිල්ලා try කරලා බලන්න පුළුවන් මෙන්න මේ අපූර්ව වැඩේ. ඔයාටත් try කරලා බලන්න එහෙනම් යාළුවනේ මම අදට වීඩියෝ එක අවසන් කරනවා මෙතනින්. හැබැයි ඉතින් තියෙනවා මෙන්න මෙතනත් මම දාලා ඔයාට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකකුත් කරලා බලලා එකත් එනම් පරිස්සමට ඉන්න මං අදට නැවතුණා. ඔයාලට ජය.